ඔව් කතා කරන්න. හෙලෝ. ඔව් කියන්නේ සර්. මේ නෝනා මේ ඩයලොග් කම්පැනි එකෙන් කතා කරන්නේ. ඔව්. නෝනා මම මේ මුතු කතා කරන්නේ. ඔව් කියන්නේ මිස් මුතු. මේ නෝනා මේ මට මේ අර ලියාලා යවන්නේ. එව්වා මේ හදාගන්න පුළුවන්. ලියාලා යවන්නේ හදාගන්න පුළුවන් කියලා මට පැහැදිලි නෑ. කොමක් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ කියලා කියන්න පුළුවන්ද හරියටම? නෝනා මේ අර ලියුම් කාර්යය තියෙන්නේ. මේ එව්වා හදාගන්න පුළුවන් මට මගේ ෆෝන් එකට. මට පැහැදිලි නෑ ලියුම් කවරේ තියෙනක හදාගන්න පුළුවන් කියලා මට මුලින්ම කියන්න සමුතු ඔබට කුමක් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ කියලා. නෝනා මේ අර ෆෝන් එකේ මේ ලියාලා යවන්නේ මේ මගේ ෆෝන් එකෙන් තව කොල්ලෙකුගේ ෆෝන් එකකට. මෙසේජස් ගැනද කියන්නේ ඔබ? එව්වා තමයි නෝනා. ඔව්. මේ මගේ ෆෝන් එකේ මේ අපේ කොල්ලෙක් ඉන්නවා මේ බිලි කියලා මේ ඌ මේ මේක ඔබාලා කිව්වා මේක මේ ෆෝන් එකේ ලඩන්නේ මේ දෝෂයක් නැහැ මේ කම්පැනි මේ කතා කරලා මේ හදාගනින් කියලා. හරි මට කියන්නේ මිස් මුතු ඔබට දැන් SMS යවන්න බැහැයි කියලාද කියන්නේ? ඔව් නෝනා. පණිවිඩය යවන්න බැහැයි කියලාද කියන්නේ? ඔව් කොට පණිවිඩ කියලා තමයි කොල්ලෝ කියන්නේ අපේ. මට කියන්න ඔබගේ දුරකථන අංකය? මේ මම අංකේ නෝනා ඔය අහන්නේ. ඔව්. 0යි. ඔව්. නෝනා ලියා ගන්නවා. හරි කියන්න. 7යි. ඔව්. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. 3 නෝනා. හරියටම කියන්න ආයෙත් නම් එක 0.77යි. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. තියෙන්නේ නෝනා මේ කොල්ලෙක් ලියාලා තමයි 4 නෝනා තියෙන්නේ ආගට. හරි මිස් මුතු කවදින්ද ඔබට SMS යවන්න බැරි? මේක නෝනා මම මේ කොල්ලෙකුගේ මේ ෆෝන් එක දැන් දවස් 7ක් විතර නාරන් මේ උදායි දැන් බෑනේ මේ මට මේ එවනවා මේ මට තේරෙන්නේ නැහැනේ මේවා. මට කියන්න මුලින්ම මිස්ටර් මුතු ඔබට යවන්න බැරිද නැත්නම් යවන ආකාරය දන්නේ නැද්ද? නෝනා මේක මේ ඔබාලා මේ කොල්ලෝ මේ තමා කිව්වේ මේක මේ මගේ එකේ මේ යවන්න බෑ කියලා. යවන්න බෑ කියලා කිව්වේ. එක නම්බරයකට නෙමෙයි හැම නම්බරයකටම යවන්න බැරිද? ඕ නෝනා. හරි. මොකද්ද නෝනා මේක මේ මොකද්ද මේ sending failed කියලා වැටෙනවානේ. හරි sending fail කියලා වැටෙන්නේ. හරි. හැම නම්බරයකට යවන්න එනේවයි නේද? එනේවයි නෝනා. හරි. හැම නම්බරයකට තමයි යවන්න බැරි sending fail කියලා වැටෙන්නේ. ඔව්. හරි මිස් මුතු මේ සිම් එකේ නම් මෙතනදී දැන් ඔබගේ බිඳුවේ දැන් ෆෝන් නම්බර එක වෙන්නේ 0.72යි 921යි 30යි 54නේ. මේ සිම් එකේ කිසිම ගැටලුවක් නැහැ. හරියටම මෙතනින් SMS කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔබගේ ෆෝන් එකේ settings වගේක් කරන්න තියෙනවා. ඒ කිව්ව නෝනා. ෆෝන් එකේ තේරෙන්නේ නැහැ.